එකමත් එක කාලෙක කම්මැලි ගොවියෙක් හිටියා. හැම උදෑසනකම එයාගේ ගොවි පෙළේ වැඩ කරා. හැබැයි ඔහුට හැම වෙලේම මහන්සි. ඒ නිසා ඔහු කොයි වෙලෙත් කරන්නේ ගහක් යටට වෙලා නිදාගන්න එක. දවසක් මේ ගොවියා මේ විදියට නිදාගෙන ඉන්නකොට හාවෙක් දුවගෙන ආවා. ඇවිල්ලා ඔහු නිදාගෙන හිටපු ගහේම ඔළුව වැදිලා බිම වැටුණා. ගොවියා ඉතින් පුදුම වෙලා නැගිටලා බලනකොට හාවා මැරිලා. හැබැයි ගොවියට නම් හරිම සතුටුයි. ඔහු සතුටින් කෑ ගැහුවා. මට අද කිසිම මහන්සියක් නැතුව හොඳ කෑමක් හම්බුණා. ගොවියා ගෙදරට හාවා අරන් ගිහලා ඒක රසට උයලා කෑවා. දැන් පස්සේ මේ ගොවියා කවදාවත් ගොවි පළේ නම් වැඩ කරේ නැහැ. හැමදාම අර ගායටට වෙලා නිදාගෙන හිටියා. හාවෙක් හරි මොකෙක් හරි සතෙක් හරි ඇවිල්ලා එයාට නිකම්ම කෑමක් ලැබෙයි කියලා. දවස් ගෙවිලා ගියා. ගොවි පළේනම පාළු වුණා. ඒ ගොවිරාල ඒ විදිහටම බලාගෙන හිටියා. අනිත් ගොවියෝ ඇවිල්ලා මෙයාට කිව්වා ඔහොම බලන් ඉඳින්න. ආයි එහෙම වෙන්නේ නැහැ කියලා. ඒත් මොහු ඒව ගණන් ගන්න නැතුව ඒ විදිහටම ගහකට වෙලා බලන් හිටියා. ශීත කාලයේ උදා වුණා. ගොවියා තාමත් අර විදිහට බලන් ඉන්නවා. නමුත් ගොවියට තේරුණා අන්තිමට එයාට කෑමක්වත් මුකුත් ලැබෙන්නේ නැහැ මේ විදිහට හිටියා කියලා. ගොවියා අන්තිමට පාඩමක් ඉගෙන ගත්තා. හැමදේම වාසනාවට ලැබෙන්නේ හැමදාම අපි මහන්සි වෙලා වැඩ කරොත් තමයි අපිට දේවල් ලැබෙන්නේ.